ලොකු කුඩා සැමගේ ආදරයට පත්ව ඇති ලෝක ප්‍රසිද්ධ චරිතයක් තමයි හෙලෝ කිටි කියන්නේ. ජපානයේ සැන්රියෝ නම් කුඩා සමාගමකින් ආරම්භ වූ හෙලෝ කිටි අද වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. සිංහලෝකයෙන් මේ වීඩියෝ එකෙන් සොයා යන්නේ හෙලෝ කිටි ගැනයි. සැන්රියෝ සමාගම 1960 දී ශින්තාරෝ සුජි මහතා විසින් ආරම්භ කරන ලද කුඩා සිල්ක් සමාගමක් වූ අතර පසුව හුරු බුහුටි මෝස්තර සහිත තෑගි භාණ්ඩ නිෂ්පාදනය කිරීම ආරම්භ කරලා තියෙනවා. මෙහි ආරම්භක අරමුණු වී ඇත්තේ කුඩා දැරිය හැකි මිලකට තෑගි ලබා දීමෙන් සතුට පතුරවා හැරීමයි. පසුව 1974 දී නිර්මාණ ශිල්පී යුකෝ ශිම්සු විසින් හෙලෝ කිටි චරිතය කිටි වයිට් නම් බ්‍රිතාන්‍ය ගැහැණු ළමයෙකු ලෙස නිර්මාණය කරන ලද අතර මුලින්ම හෙලෝ කිටි රූපය යොදා සැකසූ භාණ්ඩය වන්නේ හුරු බුහුටි කාසි පසුම්බියකි. ඒ වන විට ජපානයේ පැවති විදෙස් රටවල් ගැන තිබූ ආකර්ෂණය සහ හුරු බුහුටි දේවල් වලට තිබූ ප්‍රසිද්ධිය නිසා මෙම කාසි පසුම්බියට ඉතා හොඳ ඉල්ලුමක් ලැබී ඇත. හෙලෝ කිටි රෝස පැහැති බෝ එකක් පැළඳි සුදු පැහැ පූසෙක්ගේ රුවක් මෙන් දිස්වුවද ඇය පූසෙක් නොව කුඩා දැරියක් බවයි සැන්රියෝ ආයතනය පවසන්නේ. එසේම හෙලෝ කිටි රූපය කටක් නොමැතිව නිර්මාණය කර ඇත්තේ මිනිස්සුන්ට තමන්ගේ අදහස් රිසිසේ ඇය සමග බෙදාගත හැකි බව නිරූපණය කිරීමටයි. සෙල්ලම් බඩුවල සිට ගුවන් යානා දක්වා වාර්ෂිකව හෙලෝ කිටි නිෂ්පාදන 50000කට අධික සංඛ්‍යාවක් නිපදවනු ලැබේ. 1990 දශකයේ අගභාගය වන විට හෙලෝ කිටි සෑම වයස් කාණ්ඩයකම රසිකයින් සමග ලෝ පුරා වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එකක් බවට පත් වී තිබෙනවා. හෙලෝ කිටි සන්නාමය ඩොලර් බිලියන 84කට වඩා වටින අතර එය මෙතෙක් වැඩිම ආදායමක් උපයා ඇති සන්නාම වලින් එකකි. මේ වගේ ලෝකයේ සිදුවුණු අපූරු සිදුවීම් සහ වැදගත් සොරතුරු සොයා යන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරමින් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. සුබ දවසක්.